මම ගොඩක් ජනජයසුලි අද ඔයගොල්ලන්ට කොටන් බඩ් පාඩමක් කියලා දෙන්න ආවේ. පේෂන්ට් කෙනෙක් ආවා. එයා කොටන් බඩ් එකක් පාවිච්චි කරනකොට මේ කපු කෑල්ල පුළුන් කෑල්ල කන ඇතුලේ හිර වෙලා. ඒකට ඒක ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දෙයක්. මොකද මේ ප්ලාස්ටික් කූරකට මේ කපු එක හයි කරලා තියෙන්නේ. මේකේ ගම් එක හරියට තිබුණ නැත්නම් මේක කණේ ඉතුරු වෙනවා. අපි ඒ අයින් කරපු වීඩියෝ එක පෙන්නන්න ලෙඩක් කියනවා මේක පාවිච්චි කරලා හරි සැපයිලු. මොකද මේක කන කඩාගෙන යනවනේ. හැම හොඳට තදින් ඇතිලෙන හින්දා මේකට ගොඩක් අය කැමතියි. මේක පාවිච්චි කරොත් ෆංගස් හැදෙනවා කපු. මේක ඇතුලේ ඉතුරු වෙන්න පුළුවන්. දැන් අපි මේක සුද්ධ කර ඉන්නකොට කවුරු හරි මෙතනින් ගිහිල්ලා අත මෙහෙම වැදුනොත් මේකෙන් කම්බරේ කඩාගෙන යනවා. ඉතින් භයානක අනතුරු ගොඩක් වෙන්න පුළුවන්. ඒ වගේම මේකෙන් හැමකට අපි ඩිස්ටර්බ් වෙනවනේ තද කරලා අතුල් කරනකොට ඒකේ තෙතමනයක් ඇවිල්ලා ඒකට දිලිර හැදෙන්නත් පුළුවන්. ඒ හින්දා සම්පූර්ණයෙන්ම කපු කූරු භාවිතය නවත්තලා දාන්න අපි ටිෂු එක රෝල් කරලා කන සුද්ධ කරන හැටිත් මේ වීඩියෝ එකේ පෙන්නනවා. කරන්න පාවිච්චි කරනවද මොනවද පාවිච්චි කරන්නේ? කොටන් බඩ්. ඇයි ඒ කොටන් බඩ් දාන්නේ? මට ඇත්තටම කන කසනවා. මං හිතන්නේ ෆ්ලෙම් නිසාද දන්නේ කන කසනකොට මං කොටන් බඩ්ස් දානවා ඩොක්ටර්. එතකොට ඒක හොඳට වැදිලා යනවාද ඒක? හොඳට තත්ලු වෙලා සනීපයිද? සනීපයි. ආසයි ඒකට නේ. ගොඩක් හැබැයි වෙලා දින්නේ. කන්න හරි. හරි. මේ විදිහට ඔයා টয়ලට් පේපර් ඩබල් නෙමෙයි සිංගල් ලේයර් ගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ඇඟිලි දෙකෙන් මෙන්න මෙහෙම හොඳට රෝල් කරන්න. රෝල් කරලා ඉවර වෙලා ඔයා නාලේ ඉවරුනහම එයා අලුතින් ගන්නයි. අලුතින් පටන්. නාලේ ඉවරුනහම පොඩ්ඩක් මූණ පැත්තකට හරවලා මෙන්න මෙහෙම ඇතුලේ දාලා පොඩ්ඩක් අරගෙන ඕනෑවම ඔළුවේ තෙත තියෙනවනේ පොඩ්ඩක්. මෙහෙම සුද්ධ කරන්න.